Hello guys, good morning. දැන් good morning නේ දැන් වෙලාව දවල් 2යි. දවල් 2යි වෙලාව. මම දැන් හදන්න යන්නේ මගේ දවල් කෑම ලන්ච් එක. අද හදන්න යන්නේ මම high protein pasta එකක්. ඔයාලට ගෙදර try කරලා බලන්න පුළුවන්. ingredients ටික මෙතන තියෙනවා. එහෙනම් අපි වැඩේට බහිමු. වීඩියෝ එක යන්න කලින් කියන්න channel එක subscribe කරන්න. හරි? subscribe කරලා like එකක් දාන්න. okay? එහෙනම් මේක හදමු. එහෙනම් අල්ලලා තියෙන තක්කාලි ඊට පස්සේ පැස්තා. ඔයාලට කැමති පැස්තා වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ choice එක අනුව ස්පැගටි හරි ඕන දෙයක්. ඊට පස්සේ මම ළඟ තියෙනවා chicken breast. chicken breast හරි ඔයාලට කැමති නම් ඔයාලගේ කැමති protein වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. beef හරි pork හරි. මම පාවිච්චි කරන chicken. ලුණු සුදු ලුණු oregano ඊළඟට parmesan cheese. okay, parmesan cheese. ඔයාලට කැමති cheese වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි මේක හදමු. ඊළඟට මේ වගේ pan එකක් ගන්න. ඔයාලට මේ වගේ pan එකක් ඕන. හරිද? pasta එක තම්බ ගන්න. එහෙනම් මම මේක වතුර පුරව ගන්න. දැන් එන chicken එක කපාගමු. chicken එක කපන්න කලින් දෙයක් පෙන්නන්න ඕන. මගේ කටින් බෝඩ් එක දෙකට කැඩුනා. දැන් මේක මගේ අතින් බිම වැටුණා. දැන් මේකට දෙන දේ කපන්න වෙන්නේ. ඕකේ කරන්න දෙයක් නැහැ. මේකට දෙන කපමු. ඊට පස්සේ ලුණු දාගන්න. පස්සේ ගම්මිරිස්. ඊට පස්සේ ස්මෝක් paprika නැත්නම් chili powder. දැන් මේක හොඳට mix කරගන්න. එහෙනම් මම chicken එක කපලා seasoning කරගෙන ඉවරයි. දැන් එන අපි එළවලු ටික කපමු. පැස්ත එක තැම්බිලා ඉවරයි. මේ අනිවාර්යෙන් පැස්ත ඔලට ඉතුරු කරගන්න. ඒක අපි ආයේ ඇඩ් කරගන්නවා. අරක පැස්ත එක හදද්දී අපි ආයේ ඒක ඇඩ් කරගන්නවා. ඒ නිසා පැස්ත ඔලට ටික අනිවාර්යෙන් ඉතුරු කරගන්න. එහෙනම් අපි දැන් මේක හදන්න යන්නේ. ඔයාලට ඕන මේ වගේ pan එකක්. stainless steel පාවිච්චි කරන්න මම කලිනුත් කියලා තියෙනවා. stainless steel pan එකක් පාවිච්චි කරන්න. අපි දැන් දාමු chicken එක. මේක හොඳට රන් පාට වෙනකන් බැද ගන්නවා. හරිද? මම එනකට තක්කාලි ටික දාගත්තා. දැන් දාන්න ඕන oregano. ඔයාලට මම දැන් පෙන්නන්නම් මේක සෝස් එකක් වගේ හැදලා තියෙන්නේ. අපි මේක සෝස් එක වගේ හැදුනට පස්සේ තමයි අපි පැස්තා එක ඇඩ් කරගන්න ඕන. එහෙනම් මට දැන් ඕන ගෑරප්පු. මම දැන් මේ කන්න යන්නේ. හරිද? මම මේ කන්න යන්නේ. සුපිරියට තියෙනවා, ලස්සනට රස පාටට තියෙනවා. ටේස්ට් එකත් බලමු අපි රසයිද කියලා. ඔයාලා දැක්කනේ හරිම ලේසි මේක හදාගන්න ගෙදර. මේකේ අනික ප්‍රෝටීන් ග්‍රෑම් 33ක් වගේ තියෙනවා. chicken breast එක මම ඇඩ් කරේ. ග්‍රෑම් 150ක් වගේ ඇඩ් කරලා තියෙනවා chicken breast එකේ. ගෙදර හදලා බලන්න හරිම ලේසි.
එහෙනම් අපි දැන් මේ කාලා බලමු. ඕකේ. මේක හරිම රහයි. ඔයාලා විනාඩි 10ක් වගේ මේක හදාගන්න. තව මම මේ වගේ රෙසිපීස් දානවා channel එකේ. ඒ වගේම vlogging ඔය වගේ දේවල් තමයි channel එකේ upload කරන්න. channel එකත් එක්ක රැඳෙන්න. channel එක subscribe කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න. මේක තමයි මගේ අද රෙසිපි එක. ඔයාලට ගෙදර හදාගන්න, හදලා බලන්න, try කරන්න. try කරලා comment එකක් දාන්න. රසයි. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. තව වීඩියෝ මම ගොඩක් දාන්න හිතන්නේ ඉස්සරහට. channel එකත් එක්ක රැඳිලා ඉන්න. bye.